who will love me like හලෝ කොහොමද අපේ YouTube යාළුවෝ හැමෝටම මම හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් සති ගානකින් vlog එකක් ගෙනාපු නැති නිසා මට හිතුණා අපි දෙන්න recently ගියපු staycation එකේ experience එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. අපි දෙන්න ලාස්ට් වීක් එකේ ගියා රසල් කැමවල තියෙන අනන්තරා රිසෝට් එකට. ඉතින් ඒ vlog එක තමා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට මම අරගෙන එන්නේ. ඉතින් අපි දෙන්න ගෙදරින් පිටත් උනේ දවල් 12ට වගේ. වාහනේ ඔක්කොම දේවල් delete check කරලා ඉතින් අපි දෙන්න ගමන යන්න පිටත් වුණා. මුලින්ම අපි නැවැත්තුවේ අපි දෙන්නගේ වාහනේට fuel දාගන්න. ඊට පස්සේ ළඟම තිබුණ McDonald's එකෙන් මං කොෆි එකකුත් ගත්තා. මොකද අපි දෙන්න ගෙදරින් පිටත් උනේ මුකුත්ම කන්නේ බොන්නේ නැතුව. හැබැයි මං යන ගමන් කන්න කියලා තව සෑන්ඩ්විචස් වගේකුත් හදා ගත්තා. ඉතින් මේ ගමන හරියම සතුටෙන් අපි දෙන්න කොෆි බිබි සෑන්ඩ්විචස් කකා ගමනේ භාගයක් දුර විතර යනකොට තමයි මතක් වුණේ මම මගේ මෙරේට්ස් ID එක අරගෙන ගිහිල්ලා නෑ කියලා. ඒ කියන්නේ මම මගේ wallet එකම ගෙදර දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් ඔයාලා දන්නවනේ අපි staycations වලට hotels resort වලට යනකොට අපිට අනිවාර්යයෙන්ම physical ඔයගලන්ගේ ID එක හරි නැත්නම් passport එක හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පාත් කරන කැට තමයි හොඳ වෙලාවට එයා කරේ මං කරා නම් එහෙම දැන් මල කෙලියේ ජංජාලයේ ගමන යන්නේ මට බෑ මට එපා වෙනවා දැන් ගමන යන්නේ නෑ ගෙදර යන් අපි නව තමයි රිමෝට් එක ගාවද දැන් තමයි ඔන්න හරියට ගමන පටන් ගන්නෙ දැන් තමයි ඔයගලම අපි මේකට හරියට පිළිගන්නේ ගමනට ඕගලම සාදරේ දැන් පිළිගන්න ලැබේ. කට පියාගෙන හිටියා මගේ වැරද්ද නිසා. අපි මම හිතන්නේ කිලෝමීටර් 30ක් 35ක් විතර ඔව් කිලෝමීටර් 35ක් විතර ගියා. ඉතින් දිලීගෙන් බැනුම් අහන ගමන් අපි කිලෝමීටර් 35ක් විතර ගියපු ගමන ආපස්සට කිලෝමීටර් 35ක් ගෙදර ඇවිල්ලා මගේ wallet එකත් අරගෙන දැන් මේ ගමන ආපහු යන්න පිටත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් රසල් කැමවලට යන්න අපිට ගොඩාක් වෙලා යන්නේ නැහැ. පැයක් වගේ තමයි යන්නේ. නමුත් මගේ මේ නොසලකිලිමත්කම නිසාම අපේ ගමන ගොඩාක් පරක්කු වුණා. මොකද අපිව ගෙදරට යනකොට ටිකක් ට්‍රැෆික් එකත් අහු වුණා. ඉතින් ඒකත් එක්ක ගමන ගොඩක්ම පරක්කු වුණා. ඉතින් කොහොම හරි අපි දෙන්න රිසෝට් එකට යනකොට 3ට කිට්ටුයි දවල්. ඉතින් මේ බලන්නකො රසල් කයිම කියලා කියන්නේ හරිම ලස්සන සිටි එකක් UAE වල තියෙන. අපි ගොඩාක් වෙලාවට වින්ටර් කාලෙට රසල් කයිම වලට හරියට එනවා කැම්පින් කරන්න. එතකොට ස්ටේකේෂන්ස් වලට එහෙම අපි හරියට එනවා. මොකද ඩුබායි වල අර සිටි වයිබ් එකෙන් මිදිලා අපිට පොඩ්ඩක් ග්‍රීනරි බලා ගන්න පුළුවන් මෙහෙ. මොකද මෙහෙ ටිකක් කූල් වෙන ප්‍රමාණය වැඩි ඩුබායි වලට අපි කම්පෙයාර් කරලා බලනකොට වින්ටර් කාලෙට උනත්. ඉතින් කොහොම හරි අපි දැන් අනන්තරා රිසෝට් එකට ආවා. මේ රිසෝට් එක ගැන ගොඩාක් දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඉතින් මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක ඒගොල්ලන්ගේ තිබුණේ. මම හරියම එක්සයිට් වෙලා තිබුණේ මේ ස්ටේකේෂන් එකට. මොකද තිබුණ වැඩත් එක්ක අපි දෙන්නට මේ වගේ ගමනක් ගොඩ කාලෙකින් එන්න බැරි වුණා. ඒක නිසාම මම ගොඩාක් ප්‍රිපෙයාර් වුණා. මං මගේ අවුට්ෆිට්ස් හැදුවා. ඉතින් ඔය වගේ දවස් 2-3ක ඉඳලා මං ලෑස්ති වුණ ගමනක් කොච්චර ලෑස්ති වුණාද කියනවා නම් මගේ wallet එකක් දාලා ඇවිල්ලා තිබුණේ මේක නිසාම තමයි. මං හිතන්නේ එක්සයිට්මන්ට් එක වැඩි කමට. අපි දැන් රිසෝට් එකට ආවා. මේක තමයි රිසෝට් එකේ ලොබි ඒරියා එක. ඒකත් හරිම ලස්සනයි. අපි දෙන්න ඊට පස්සේ රූම් එක දාගෙන දැන් මේ රූම් එකට ආවා. අපි බලමු අපේ රූම් ටුවර් එක මොන වගේද කියලා.
ඉතින් ගොඩාක් අපිට ස්පේස් තියෙන රූම් එකක් හම්බ වුණා. අපි ගත්තේ ප්‍රීමියර් රූම් එකක්. ඉතින් ඔයගන්ට පේනවා ඇති වෙනම සිටිං ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ අපිට කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. එතකොට ක්ලීන් රූම් එක හරියම ක්ලීන්. ඉතින් අපි බලමු තව ඉස්සරහට මොනවාද ඕගලන්ට බලන්න තියෙන්නේ මේ හොටෙල් එකේ කියලා. Wow. Nice. Nice. ඔව් ලස්සනයි. රූම් එක ගොඩක් ලස්සනයි. ඔව් අපි දෙන්න ප්‍රීමියර් රූම් එකක් දැම්මේ. අපි දැනට හිතනවා ඩියුලක්ස් එකක් දැම්ම නම් හොඳයි කියලා. මේ අපි දැන් අප්ග්‍රේඩ් කරන්න try කරත් ඒගොල්ලන්ගේ available නැහැ. මේ මට හිතෙනවා ඩියුලක්ස් රූම් එක මීට වඩා ගොඩක් හොඳයි කියලා. එන්න අපි බලමු අපේ රූම් එකේ තාම මොනවද තියෙන්නේ කියලා. වොෂ්රූම් එක පෙන්වන්න තියෙනවා කාට. වොෂ්රූම් එක බලමු. Wow. The bathtub එක තියෙනවා. අපි දෙන්න සිලෙක්ට් කරලා තිබුණේ 2 meal package එකක්. ඉතින් මේ package එකට include වෙලා තිබුණේ dinner and breakfast විතරයි. lunch එක include වෙලා තිබුණේ නැහැ. අපි දෙන වාහනේ එන ගමන් ගොඩාක් දේවල් කාපු නිසා අපි දෙන්නට එහෙම බඩගින්නක් තිබුණෙත් නැහැ. ඉතින් අපි රූම් එක ඔක්කොම බලලා රූම් එකේ බඩු ටික දාලා දැන් පොඩි රවුමක් යමු කියලා හිතුවා රිසෝට් එක වටේ මොනවාද තියෙන්නේ කියලා බලන්න. ඉතින් කියන්න ඕනේ මේ සමයක නිසා අපි දෙන්නට ටිකක් රස්නේ දැනුණා වැඩිපුර. හැබැයි මේ රිසෝට් එක හරිම ලස්සනයි. ගොඩාක් ග්‍රීනරි. ඉතින් මට හිතුණා වින්ටර් එකේ ආවොත් අපිට මේ එළියේ තියෙන එන්වයරන්මන්ට් එක ගොඩාක් එන්ජොයි කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි දැන් ඩිසයිඩ් කරා දැන් මේ තියෙන වෙදර් එක පොඩ්ඩක් රස්නේ කාලේ අඩු වුණාට පස්සේ අනිවාර්යෙන්ම ආපහු අනන්තලා රිසෝට් එකට යනවා කියලා මේ හැමදේම එක්ස්පීරියන්ස් කරන්න. මොකද අපිට ගොඩ වෙලාවක් නම් එළියේ ඉන්න පුළුවන් උනේ නෑ එළියේ තිබුණේ රස්නේ නිසා. සිලිලාවර සිත නයනා හෘදේ සිඹිනා ඌල නීලවදනා සාන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොවේලී සරණා සෙවනල්ල. ඇත්තටම අපේ බිසී ලයිෆ් එකත් එක්ක මෙහෙම පොඩි බ්‍රේක් එකක් ගන්න එක කොච්චර වැදගත්ද කියලා මෙතනට ආවට පස්සේ තමයි අපිට තේරුනේ. අපි හැමෝගෙම ජීවිතවල අපි හරියට බිසී වෙලා ඉන්නවනේ. ඒත් සමහර වෙලාවට අපිට අපි වෙනුවෙන් දවසක් වෙන් කරගන්නත් ඕනේ කියලා තමයි මට නම් මේ දවස් දෙකේම හිතුනේ. අපි දෙන්න ආයිත් රූම් එකට ඇවිල්ලා රෙඩි වෙලා මේ යන්නේ බීච් එක පැත්තට. ඒගොල්ලන්ගේ බීච් එකයි පූල් එකයි දෙකම එකට තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ කොහොමද බීච් එක ලස්සනයිද කියලා.
රිසෝට් එක ටිකක් එක්ස්ප්ලෝර් කරනකොට තමයි තේරුනේ කොච්චර ලොකු ඒරියා එකක් ඒගොල්ලන්ගේ රිසෝට් එකට වෙන් කරලා තියෙනවද කියලා. අපි දෙන පූල් ඒරියා එකට ආවත් ගොඩාක් වීඩියෝස් එහෙම ගත්තේ නෑ. මොකද අපි හැමෝගෙම ප්‍රයිවසි එක ගැනත් බලන්න ඕනේනේ. පූල් එක ළඟ ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න බීච් එක ළඟට ආවා. අපි දෙන ඩ්‍රින්ක්ස් දෙකකුත් ඕඩර් කරා. ඒවා එන්ජොයි කරන ගමන් සන්සෙට් එක බලන ගමන් අපි දෙන්න ටිකක් ටයිම් එක මෙතන ස්පෙන්ඩ් කරා. නීල නයන කරකා මාව මගර බලනා සොබනා මුනිවත රකිනා හබල කිවව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා උරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇතුනා Very cute. අපි දෙන්න හිතුවා රූම් එකට ඇවිල්ලා හොඳ හොට් ෂවර් එකක් ගන්න ඕනේ කියලා ඩිනර් වලට යන්න කලින්. ඉතින් අපේ බාත්රූම් එකේ තිබුණ බාත් ටබ් එකට වතුර පිරෙන්න තියලා ගෙදරින් ගෙනියපු මම බාත් බොම්බ් වගේක් වතුරට දැම්මා. හැබැයි එකක්වත් නම් වැඩ කරේ නෑ. මන් දන්නේ නෑ ඒ කියන්න. ඊට පස්සේ ඉතින් අපි දෙන්න හිතුවා it's okay ඒක වැඩ කරේ නැත්නම් කමක් නෑ. අපි දෙන්න ගෙනියපු ෂවර් ජෙල් වගේක් වතුරට දාලා තමයි අපි දෙන්න ඊට පස්සේ ඒකේ බහලා හිටියේ. හොඳ ෂවර් එකකුත් අරගෙන දැන් මේ රෙඩි වෙන්නේ ඩිනර් වලට යන්න. මේ වෙද්දි වෙලාවට 8:00 වගේ ඇති. ඉතින් 9 වෙද්දිවත් අපි දෙන්න ඩිනර් වලට යන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකේ 11 වෙද්දි වහනවා කියලා කිව්වා. ඉතින් පැය දෙකක්වත් ඕනේනේ අපිට ඩිනර් ගන්න. ඒ නිසා ඉක්මනට ඇඳගෙන දැන් අපි දෙන්න මේ යන්නේ ඩිනර් ගන්න තියෙන රෙස්ටෝරන්ට් එකට. ඒගොල්ලෝ අපිට ඔප්ෂන් දෙකක් දුන්නා රෙස්ටෝරන්ට්ස් අපිට සිලෙක්ට් කරගන්න. එකක් සීෆුඩ් අනිත් එක චයිනීස්. ඉතින් අපි දෙන්න හිතුවා චයිනීස් ඇන් ඒෂියන් කියන රෙස්ටෝරන්ට් එක අපි සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. මොකද දිලී මමයි චයිනීස් තායි ඒෂියන් ඩිෂස් වලට හරිම කැමති කොහොමත්. කොහේ ගියත් වීකෙන්ඩ්ස් වල වුණත් අපි දෙන්න ගොඩාක් වෙලාවට යන්නේ එක්කෝ චයිනීස් කන්න එක්කෝ තායි කන්න. ඉතින් අපි දෙන්න ඒක නිසාම මේ රෙස්ටෝරන්ට් එක තෝරගත්තා. ඉතින් අපි දෙන්න හිතුවත් වගේ ඒගොල්ලන්ගේ කෑම ගොඩාක් රහට තිබ්බා. යමුකෝ ඇතුළට ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එක මොන වගේද කියලා බලන්න. රෙස්ටෝරන්ට් එකට ඇතුල් වෙනකොටම අපේ ඇස් නතර වෙන්නේ ඒගොල්ලන්ගේ ලස්සනම ලස්සන ඉන්ටීරියර් ඩිසයින් ළඟ. මොකද මේ රෙස්ටෝරන්ට් එකේ ඇම්බියන්ස් එක එතකොට ඒගොල්ලන්ගේ තියෙන ඇට්මොස්ෆියර් එක පුදුම ලස්සනයි. Right, eh? This is so good. egg baby egg plant එක. රහයිද ඒක? මහරහයක. මෙයා වගේ ආස නැති ළමයි ඉන්නවද මැංගෝ ස්ටිකි රයිස් වලට අකමැති මිනිස්සු ඉන්නවද මේ ලෝකේ? Seriously? මන් දන්නේ මේ ලෝකේ ඇයි මිනිස්සු මේ ස්ටිකි රයිස් වලට කැමති නැත්තේ කියලා. ඕගලන්ට වෙන්නේ. මේක හරිම රහයි. ඩෙසර්ට් එක එයාලගේ ඉන්ටීරියර් ඩිසයින් එකේ හැම ඩීටේල් එකක්ම හරිම ලස්සනට ක්‍රියේට් කරලා තියෙනවා. ඒ නිසා මෙතනට අපි ගියපු හැම වෙලාවක්ම අපිට එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපි කියන්න ඕනේ ඒගොල්ලන්ගේ කෑම ගැන. කෑම නම් හරිම රහයි.
දිලී මමයි කතා වුණේ all the way රසල් කයමක් ගිහිල්ලා මේ රෙස්ටෝරන්ට් එකෙන් කෑම ගත්තත් පාඩු නෑ කියලා. මොකද ඒගොල්ලන්ගේ කෑමවල රස, එතකොට එතන රෙස්ටෝරන්ට් එකේ තිබිච්ච ඇට්මොස්ෆියර් එක අපි ගොඩාක් එන්ජොයි කරා. හලෝ මේ ඉතින් ඊළඟ දවසේ උදේ අපි උදේ 4 විතර නැගිට්ටා. නැගිටලා හිමීට ලෑස්ති වුණා උදේ බ්‍රෙක්ෆාස්ට් වලට යන්න කියලා. මං හිතන්නේ අපි දෙන බ්‍රෙක්ෆාස්ට් වලට 8:30 වගේ වෙනකොට ගියා. මට ඉඩ්ලි සම්බාරුව නේද? අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආපු රෙස්ටෝරන්ට් එක ගැන කියන්නම ඕනේ. ඒකෙත් ඉන්ටීරියර් හරිම ලස්සනයි. ඉතින් අපිට කෑම එන්ජොයි කරනවා වගේම ඒගොල්ලන්ගේ තිබිච්ච වටපිටාව අපිට ගොඩාක් එන්ජොයි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපිට එළියෙන් මේ රෙස්ටෝරන්ට් එකට තියෙන ලගූන් වීව් එක නිසා මට ඇත්තටම හිතුනේ අපි ලංකාවේ රිසෝට් එකකට ගියා වගේ හැඟීමක්. මොකද ගොඩාක් ග්‍රීනරි පේන විදියට තමයි ඒගොල්ලෝ ඒ රෙස්ටෝරන්ට් එකේ වින්ඩෝස් එහෙම දාලා තිබුණේ. ඉතින් මට ගොඩාක් ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි දෙන්න හොටෙල් එකේ පොඩි රවුමක් දාලා ආපහු රූම් එකට ආවා. තිබිච්ච රස්නෙත් එක්ක අපිට ගොඩාක් එළිය ඇවිදින්න බැරි වුණා. අපි දෙන පූල් එකටත් යනවද කියලා හිත ඉඳලා තමයි පස්සේ ඩිසයිඩ් කරේ නෑ අපි රූම් එකට ගිහලා පොඩ්ඩක් රෙස්ට් කරමු කියලා. මේ ඕගලන්ට පේන්නේ වෝටර් විලාස් වලට යන ඒරියා එක. වෝටර් විලාස් නම් චුට්ටක් එක්ස්පෙන්සිව්. ඒක ඒගොල්ලෝ හදලා තියෙන්නේම අර මාල්දීව්ස් වල තියෙන වෝටර් විලාස් විදියටම තමයි. ඉතින් ගොඩාක් අය දන්නවා මේ අනන්තරා රිසෝට් එක ඒගොල්ලන්ගේ මුළු රිසෝට් එකම ක්‍රියේට් කරලා තියෙන්නේ ඒගොල්ලෝ අර මාල්දීව්ස් වයිබ් එකක් දෙන්න.
අද ව්ලොග් එක ඉවර කරන්න කලින් අනන්තරා රිසෝට් එක ගැන මගේ ඇත්තම අදහස් ටිකක් කියන්න හිතුණා. ඇත්තටම මේක නිකන් හොටෙල් එකක් විතරක් නෙවෙයි. ටික වෙලාවකට හැම ස්ට්‍රෙස් එකක්ම අමතක කරලා හිත නිදහස් කරගන්න පුළුවන් තැනක් කියලා තමයි මට හිතුනේ. මට වැඩියෙන්ම දැනුණ දේ තමා මෙයාලගේ හොස්පිටලිටි එක. අපි ඇතුළට ගිය වෙලාවේ ඉඳලම ස්ටාෆ් එක හැමෝම හරිම සුහදව හිනාවකින් අපිව පිළිගත්තා. ඒ නිසා අපි ගෙස්ලා කියන ෆීලිං එකට වඩා හොඳින් බලාගන්න ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ ෆීලිං එකක් තමයි තිබුණේ. රිසෝට් එක පුරාම තිබුණ ග්‍රීනරි එකයි පීස්ෆුල් ඇට්මොස්ෆියර් එකයි නිසා සමහර වෙලාවට මට දැනුනේ අපි ලංකාවේ ලස්සන රිසෝට් එකක ඉන්නවා වගේ ෆීලිං එකක්. ඉතින් ඒ වයිබ් එකට තමයි මම ගොඩක් මාස කරේ. මම කල්පනා කරා උඹ වගේ මහා යකෝ මාව ගාවට මේකම නැතිුණා. ඔයාට දුන්නේ කියලා. ඊළඟ පාර අපි දවස් දෙකක්වත් අඩුමතරම ඉන්න ඕනේ. මේක හරිම ෂෝට් ස්ටේකේෂන් එකක් මදි. අඩුම දවස් දෙකක්වත් ඉන්න ඕනේ නැත්තම් හරිම අමාරුයි. මොකද one night staycations නම් ඇත්තට වැඩක් නෑ. ඒ නිසා අපි ඊළඟ පාර දවස් දෙකක් ඉන්න බලාගෙන එනවනේ. ඔයාගේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියන්න අපිත් එක්ක ෂෙයා කරන්න. හොඳයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් හොටෙල් එක හොඳයි. හොඳයිනේ. කෑම මාර රහයි. සර්විස් එක හොඳයි. ඇත්තටම හොඳයි. අපි ගිය හොටෙල්ස් වලින් හොඳම හොටෙල් එකක් කියලා තමයි මට හිතෙන්නේ. හොඳ සර්විස් එකක් තිබ්බා. ඊයර කෑම තාම මතක් වෙනවා. එච්චර රහයි. මාර රහයි. මාරම රහයි. ඒගොල්ලන්ගේ කෑම, ඒගොල්ලන්ගේ සර්විස් එක කියන්නේ හැමදේම පර්ෆෙක්ට්. හරිම ලස්සනයි. හැමදේම පර්ෆෙක්ට්. ඕවර්ऑල් අපිට රේට් කරන්න පුළුවන් 10 out of 9. ඉතින් ඕවරෝල් බලද්දී මේ ස්ටේකේෂන් එක අපිට ලස්සන මෙමරීස් ගොඩාක් දුන්නා. රිලැක්ස් වෙන්න, ස්පෙෂල් ලොකේෂන් එකක් සෙලිබ්‍රේට් කරන්න, නැත්නම් පොඩි බ්‍රේක් එකක් ගන්න හිතන කෙනෙක් නම් මේ තැන අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරනවා. ඉතින් අද vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. එහෙනම් තවත් ලස්සන vlog එකකින් එනකන් පරිස්සමින් ඉන්න. ආදරේ.